අයියෝ මේ බඩු ටික තාම පුතාස් කරලා නෑනේ. මට නම් පුදුම මහන්සියි අප්පා අද බඩු අස් කරලා අද මේ ටික ඉක්මනට අස් කර ගන්නත් ඕනේ. අපි ගෙදර නිදියන්නත් එපයි. දුවේ අයියම්මේ මොනවාද පුතේ කරන්නේ මේ බඩු අස් කරන්නේ නැතුව? තව වෙලාව ගන්න එපා. දැන් බලන්න හවසුත් වෙන්න යනවා. අපි කීයටද ආවේ? උදේම ආවනේ. අයියෝ හරි අම්මේ අදනේ අපි ඉතින් අලුත් ගෙදරට ආවේ. පොඩ්ඩක් මං ඉතින් වටපිට බැලුවා. වටපිට බලන්න පුළුවන් ඕන තරම්. ඉස්සෙල්ලා මේ ටික අස් කරලා ඉන්න. හා මගේ කාමරේ නම් මං අස් කරගත්තා. ඔය අස් කරගත්තත් එක්කද? හරි. එහෙනම් මේ මෙතන තියෙන පෙට්ටිය අරන් දාන්න එළියට. හා අම්මේ. ඇයි මෙයා ගන්න නැත්තේ? ෆෝන් එක ගන්න මාංශ කරන්නේ නෑනේ. ෆෝන් එක ඕෆ් කරලත් එක්ක. මහත්තයා මොකද ඔය ෆෝන් එක බලාගෙන කරන්නේ? නෑ නෝනි. මම මේ ඉස්සර මේ ගෙදර IT කාර්යයට ගන්න මාංශ කරන්නේ නෑනේ. ඇයි ඉතින් දැන් ගන්නේ? නෑ ඉතින් අපි ඊයේනේ ගිහී ගත්තේ. හරියට විස්තරයක් කතා කරගන්නත් බැරි වුණානේ. ඔය ඔක්කොම අපි විස්තර කතා කරලානේ ගෙදර ගත්තේ. එයාත් මාර මිනිස්සෙක්නේ. නිකන්වත් අහන්නේ නෑනේ කෝල් එකක් දීලා. මොකක් හරි වැඩක වෙන්න ඇති මහත්තයා. ඔය ගන්න කෝල් එකක් පස්සේ ගන්න. දැන් එන්න කන්න. එහෙම කියන්න එපා නෝනේ. මම මේ වැඩි හරියක්ම කෝල් ගන්නේ. එදා මොකද්ද අර මං ගිහී ගන්න දවසේ මොකද්ද අර බටයක් ගැන මොකද්ද කිව්වා වතුර බටයක් ගැන. ඒක ගැන අහගන්න. හරි මහත්තයා. එයා පස්සේ ගයි. ඔව් එහෙනම් පස්සේ ගයිනේ බලමුකෝ. එන්න දැන් කන්න. හරිම සුවඳ මල් අප්පා. Excuse me. ඔව් කියන්න. ඔයාලා වෙන්න ඕනේ මේ ගෙදරට ආපු අලුත් කට්ටිය. අනේ ඔව් අපි තමා. කොහොමද ඉතින් ගෙදර? අනේ හරි ෂෝක් ගෙදරක්කේ. මාත් අද ගොඩාක් සතුටෙන් ඉන්නේ. මේ ගෙදරත් පුදුම විදිහට පාළුවට ගිහින් තිබ්බ ගෙයක් නේ අප්පා. අනේ ඒ අයියක්කේ? නෑ මේ ගෙදර අයිතිකාරයාත් මේ ගෙදර නෙමෙයිනේ ජීවත් වුනේ. එහෙමද? එතකොට එයා කොහෙද නැහැ ජීවත් වුනේ? ඒ අයිතිකාර මිනිස්සයාගේ තාත්තවද කොහෙදෝ තමා මේ ගෙදර තියලා තිබ්බේ. අනේ එහෙමද? එතකොට ඒ තාත්තා කොහෙදක්කේ දැන්? ඒ මහත්තයා ඔයාලට හරි විස්තරේ කියලා නෑ වගේ. අනේ මොකක්ද අක්කේ හරි විස්තරේ? අනේ මට කිසි දෙයක් තේරෙන්නේ නෑනේ. මේ ගෙදර ඒ තාත්තා නැති වුණානේ. අනේ මොනවා අක්කේ? ඒ මොකක් වෙලද? ඔය තාත්තා මේ ගෙදරට පුදුම ආසයි නංගි. මේ ගෙදර විකුණන්න දුන්නෙම නෑනේ ඔය මහත්තයාට. ඔය ගෙදර ඔය පුටුවකමයි ඔය කියන තාත්තා නැති වුණේ. අනේ මොනවා අක්කේ? ඔයාලා ඉතින් හොල්මන්ට බය නැති නිසානේ මේ ගේ ගත්තේ. අනේ අක්කේ ඔයා මේ මොනවද කියන්නේ හොල්මන්? විහිළුවක් නංගියේ. ගොඩාක් මිනිස්සු ඔය ගෙදරට ආවා. හැබැයි හැරිලා යනවා ඔය කතාව ඇහුවහම. අනේ අක්කේ මේ ගෙදර ගත්ත මිනිස්සයා අපිට ඔහොම කතාවක් කිව්වේ නෑනේ. අනේ අක්කේ ඔය හොල්මන් කියන ඒවා බොරු අප්පා. ඔයාලා විශ්වාස කරන්නේ නැතුව ඔයා අලුතෙන් ආපු ගෙදර විනෝදෙන් ඉන්න. නෑ අක්කේ ඉතින් මං නිකන් කිව්වේ බලන්නකො හරි කැත වැඩක් නේ අපිට කළා තියෙන්නේ මිනිස්සයා. අනේ නංගියා මට වෙලා ගිහින් මං යනවා. අනේ දැන් බලන්නකො අපි කොහොමද මේ ගෙදර විනෝදයෙන් සතුටින් ඉන්නේ. මහත්තයාට මේ ගැන මේ මහත්තයා කිව්වත් දන්නේ නැහැ. ඉක්මනටම ගිහින් අහන්න ඕනේ. මම බය වෙයි කියලා මහත්තයා කිව්වේ නැද්ද දන්නේ නැහැ.
මට නම් මේ ගෑණිව විශ්වාස කරන්න අමාරුයි. බලමුකෝ අහලා මහත්තයාගෙන්ම. ඕක කියන්නමයි මං හිතන්නේ මේ ගෑණි ආවේ. බලමුකෝ. ඒත් ඒ ගෑණි කියපු කතාව ඇත්තක් නම් ආනේ මොනවා මහත්තයා කිව්වා නේද මේ ගෙදර එක්කෙනා ආන්සර් කරන්නේවත් නෑ කියලා ෆෝන් එකක්වත්. ආනේ මොනවා එහෙනම් මේ අපි හොරෙක්ට රැවටිලාද? මේ ගේ විකුණ ගන්න ඕන මට මේ මහත්තයා කිව්වේ නැද්ද දන්නේ මේ විස්තරේ. ඔක්කොටම කලින් දැනගන්න ඕනේ මේ ගෑණි කියපු කතාව ඇත්තද නැද්ද කියලා.